සුබ දවසක් යාළුවනේ IQ Veris වලින් මොහොත සර සම්පත් මම ඔයාලට අද ගෙනාවේ අලුත් පාඩමක් අද ගෙනාවේ ගොඩක් විභාගවල එන ගැටළු වර්ගයක් තමයි මේ සංඛ්‍යා රටා. ඔයාලා එක එක විදිහට සංඛ්‍යා රටා හදලාදී මේකේ අපි මම කියන්නේ පොඩි රූපමය සංඛ්‍යා රටා කොහොමද විසඳන්නේ කියලා. අපි බලමු ගැටළු වලින්ම තමයි බලන්නේ. මම මේකේ සරලම ගැටළු වලින් නම් පටන්ගෙන ටිකක් සංකීර්ණ නෙවෙයි ටිකක් වෙනස් විදිහේ ගැටළු වලට ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පළවෙනි වීඩියෝ එක මේකේ තියෙන්නේ පහත දී ඇති සංඛ්‍යා රටාව තේරුම්ගෙන හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. ඒතර ඔයාලා දැකලා ඇති මේ වගේ ගණන් විභාගෙදී එතකොට මේ වගේ අපිට දීලා තියෙනවා සංඛ්‍යා රටාවක්. ඊට පස්සේ අපිට මේකේ හතරවෙනි අවස්ථාවේදී එක තැනක අපිට එන සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. එතකොට මුලින්ම කියනවනේ මේ වගේ ගණන් වලට නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකම එනවා කියලා කියන්න බෑ. හැබැයි මේකේ බලාගෙන ගියොත් හරියට කරොත් ඒ කියන්නේ සංඛ්‍යා රටා අපි හිතමුකෝ වර්ග 20ක් කියලා. ඒ 20ම තමයි අගයන් වෙනස් වෙලා එහෙට මෙහෙට වෙනස් වෙලා එන්නේ. එහෙනම් අපි මේවා ගොඩක් කරපුවාම අනිවාර්යෙන් මේ වගේ ඒවා හදන එක අමාරු නෑ. මේක විභාගයේදී ටයිම් සේව් කරගන්න. ඒ කියන්නේ කාලය ඉතුරු කරගන්න හොඳ අවස්ථාවක් තමයි මේ සංඛ්‍යා රටා කියන ඒවට උත්තර ලියන එක. මොකද ඒකෙන් අපිට සංඛ්‍යා රටා දැන් ඔයාලා මේක ගොඩක් කරලා පුරුදු වුණා නම් මේ රටා දැකපු ගමන් මොකද්ද මේකේ තියෙන්නේ කියලා අඳුරගන්න පුළුවන්. එතකොට මේක අපි විභාගයට ආවොත් අපිට මේක තප්පර කිහිපයකින් උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් ඒකෙන් අපිට අපි ගණන් පහක් තියෙනවා නම් ඒ ගණන් පහටම විනාඩි එකක් එහෙම නැත්නම් දෙකක් වගේ දාලා අපිට තව විනාඩි 3-4ක් ඉතිරි කර ගන්න පුළුවන් ඉස්සරහට ගණන් වලට. මම මේකේ මේ වීඩියෝ පළවෙනි එක මම මේක පටන් ගත්තේ ගොඩක්ම ලේසි ලේසි කියන්නේ සරල ගැටළු වලින් ඉස්සරහට යද්දී ඔයාලට හොඳ ගැටළු වෙන්නම එනවා. ඔයාලා මම කියන්නේ මේක මුලින්ම ඔයාලා දැන් මේකේ උත්තර ටික බලන්න කලින් try කරලා බලන්න මොකද්ද මේකට එන්නේ කියලා. හරි. එතකොට අපි බලමු මේකේ මම ඉස්සලම් ගත්තේ මේ සංඛ්‍යා 3ක් බැගින් තියෙන රටා 3 බැගින් තියෙනවා 4 බැගින් තියෙනවා එහෙම දිගටම පහක් එනවා තියෙනවා එහෙම තියෙනවා. අපි පිළිවෙලට මේ ටික බලාගෙන යමු. එතකොට අපිට මේකේ ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හරි අපි බලමු මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. මේකෙදි මම ගැටලුව ආයෙ ගන්නවා. මේකෙදි මම ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා මම මේක මේ විදිහට ස්ථාන කියන්නේ සංඛ්‍යාවල ස්ථානය තියෙන විදිහ හොයාගන්න මම ABC කියලා දානවා. ඊට පස්සේ සාමාන්‍ය මේ වගේ ඕනම ගැටලු කියන්නේ බොහෝ ගැටලු වල මේ සංඛ්‍යා රටාව හැදෙන්නේ මේ වගේ එකක් නම් දෙපැත්ත දෙකෙන් මැද එක. එහෙම තමයි බොහෝ දුරට වෙන්නේ. දෙපැත්ත දෙකේ මොකක් හරි සම්බන්ධකකින් මැද එක තමයි සම්බන්ධතාවයක් පෙන්වන්නේ. එහෙනම් අපි නිකන් මේකේ බලමු. මේක හරි ලේසි එකක්. මේක නිකන් බැලුවොත් බලන්න මේ 4 කියන්නකෝ. එහෙනම් 2 4න් වැඩි වෙනවා 8යි. ආය 2න් බෙදුවොත් ආයෙත් 4යි. එහෙනම් මේක නිකන් බලමු. 3 6න් වැඩි කරාම 18යි. 2න් බෙදුවාම 9. ඒ කියන්නේ මේ දෙපැත්ත සංඛ්‍යා දෙක ගුණ වෙලා 2න් බෙදලා අපි බලමු මේකට දාගන්නවා. ඒ කියන්නේ මේක විදිහට ගත්තොත් b සමානයි AC. ඒ කියන්නේ දෙපැත්ත දෙක වැඩි වෙලා 2න් බෙදනවා. අපි බලමු මේක හැම රටාවකටම ගැලපෙනවද කියලා. අපේ උදාහරණ 3ක් තියෙනවනේ. එහෙනම් මේ 3ට මැච් වුණා නම් ඒක තමයි රටාව. අපි බලමු පළවෙනි එකට. එහෙනම් b කියන්නේ මැද සංඛ්‍යාව. එහෙනම් b සමානයි. කියන්නේ මැද සංඛ්‍යාව සමාන වෙන්න ඕනේ මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ AC ගුණිතය බෙදීම 2. එහෙනම් බලමු අපි ආදේශ කළා A කියන්නේ 2යි C කියන්නේ 4යි බෙදීම 2යි. 2ට 2 කැපිලා යනවා. එහෙම නැත්නම් දෙවරක් 4 8යි. 8 බෙදීම 2 කීයද? 4යි. එහෙනම් මේ උත්තරේ හරි ගියා. අපි බලමු ඊළඟටත් මේක හරියනවද කියලා. එහෙනම් b සමානයි AC බෙදීම 2. එහෙනම් b සමානයි මේක A කියන්නේ කීයද 3 C කියන්නේ 6. එහෙනම් 3 වැඩි කිරීම 6 බෙදීම 2. 3 වරක් 18යි. එහෙනම් 18 බෙදීම 2 කීයද? b සමානයි 9. එහෙනම් මේකෙත් b කියන්නේ මේ මැද සංඛ්‍යාව එකත් හරි ගියා. එහෙනම් අපි බලමු තුන්වෙනි එකටත් ඒක හරියනවද කියලා. එහෙනම් අපි මොකද සම්බන්ධතාවය b සමානයි AC වැඩි කිරීම AC ගුණ කිරීම බෙදීම 2. එහෙනම් අපි ආදේශ කරමු A කියන්නේ 4යි C කියන්නේ 5යි. උත්තරේ එන්න ඕනේ 10. එහෙනම් 4 වැඩි කිරීම 5 බෙදීම 2.
එහෙනම් b සමානයි කීයද 4 5 20යි 20 බෙදීම 2 කියන්නේ එහෙනම් b සමානයි 10යි. එහෙනම් ඒකෙත් b කියන්නේ 10. එහෙනම් හරි. එහෙනම් මේ තුනටම මැච් වෙනවා. එහෙනම් අපිට තව එකයි ඉතුරුලා තියෙන්නේ. මේක තමයි අපේ ගැටලුව. එහෙනම් අපි මේ සම්බන්ධතාවය නිවැරදි කියලා හිතලා අපි ඒකම මේකටත් දානවා. එහෙනම් b සමානයි මොකද a c වැඩි කිරීම a වැඩි කිරීම c බෙදීම 2. එහෙනම් a කියන්නේ 7යි c කියන්නේ 28යි. එහෙනම් b සමානයි 7 වැඩි කිරීම 28 බෙදීම 2. මේක අපිට ඕන නම් මෙතන 28ට දෙකෙන් බෙදන්න පුළුවන් 14යි 14 වරක් 7 ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේක ගුණ කරලා ගන්නවා 7 වරක් 8 50න් 6 දැම්මා 5ක් ඉතුරු 4 2 14යි 5 19 196 බෙදීම 2. එහෙනම් b සමානයි කීයද 196 බෙදීම 2. 19ට 2 එව්වා 9යි එකක් ඉතුරුයි 16 බෙදීම 2යි කියන්නේ 98යි. එහෙනම් මේකට උත්තරේ මොකද්ද 98යි. හරි එහෙනම් වල තේරෙන්නේ නැති අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගානේ ගැටලුව බැලුවොත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම මේකේ තේරුම් කලින් කේ වගේ අපිට අඳුර ගන්න ලේසි වෙන්න මම මේකට ABC කියලා දානවා. මම මේක ඇත්තටම දාන්නේ ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. ඔයාලා මේකට පුරුදු වෙන ප්‍රශ්නයක් නෑ. මම ඔයාලට මේක තේරුම් ගන්න සම්බන්ධතාවය අඳුර ගන්න තමයි මේක දාන්නේ. මේකේ නිකන් තියෙන සම්බන්ධතාවය මොකද්ද? B කියන එක. මම කියවනේ මැද එක තමයි ගොඩක් දුරට හැදෙන්නේ. මේකේ තියෙන සම්බන්ධතාවය තමයි පළවෙනි එකේ වර්ගය වැඩි කරනවා දෙවෙනි සංඛ්‍යාවයි. එහෙනම් මොකද a වර්ගය වැඩි කිරීම c. එහෙනම් අපි බලමු මේකට ගැලපෙනවද කියලා. පළවෙනි එකේ b සමානයි a වර්ගය වැඩි කිරීම c. එහෙනම් a කියන්නේ කීයද 3යි c කියන්නේ 5යි. එහෙනම් 3 වර්ගය වැඩි කිරීම 5. එහෙනම් b සමානයි කීයද 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 5. එහෙනම් කීයද b සමානයි 9 වරක් 5 කියන්නේ කීයද 45යි. හරි. අපි දෙවෙනි ගැටලුව බලමු. එහෙනම් මේකෙත් සමානයි b සමානයි මොකද්ද? අපි මේක ගත්ත සම්බන්ධය a වර්ගය වැඩි කිරීම c. එහෙනම් a කියන්නේ කීයද මේකේ 4. එහෙනම් c 8යි. එහෙනම් a වර්ගය වැඩි කිරීම c b සමානයි a කියන්නේ 4යි. එහෙනම් 4 වර්ගය වැඩි කිරීම 8. එහෙනම් b සමානයි 4 වර්ගය කියන්නේ 16යි වැඩි කිරීම 8. එහෙනම් b සමානයි කීයද 16 ව 8. 8 වරක් 6 48න් 8 දැම්මා 4ක් ඉතුරු 8 වරක් 1 8යි 4යි 12යි 128යි. එහෙනම් ඒකත් හරි මැද උත්තරේම මැද සංඛ්‍යාවම ආවා. එහෙනම් අපි තුන්වෙනි එකටත් දානවා මේකම b සමානයි a වර්ගය වැඩි කිරීම c. a කියන්නේ කීයද 2යි c සමානයි 3යි. එහෙනම් b සමානයි a වර්ගය. එහෙනම් කියන්නේ 2 වර්ගය වැඩි කිරීම c කීයද 6යි. එහෙනම් b සමානයි 2 වර්ගය කියන්නේ 4යි 4 වැඩි කිරීම 6. එහෙනම් b සමානයි කීයද 24යි. ඊට පස්සේ අපි අවසානය කරනවා. එහෙනම් මේකේ මේ අවස්ථා තුනේම මේ රටාව ගැලපුණා. එහෙනම් අපි හිතනවා මේක තමයි රටාව කියලා. එහෙනම් අපි ගැටලුවට මේක දාමු. b සමානයි a වර්ගය වැඩි කිරීම c. a වර්ගය කියන්නේ 5. එහෙනම් c සමානයි 4යි. එහෙනම් a සමානයි 5 නිසා 5 වර්ගය වැඩි කිරීම 4. එහෙනම් b සමානයි කීයද? 5 වරක් 5 25. 25 වැඩි කිරීම 4. එහෙනම් b සමානයි කීයද? 100යි. එහෙනම් මේකට උත්තරේ 100යි. මම හිතනවා ඔයාලට මේක ගොඩක් පැහැදිලි ඇති කියලා. මේ වගේ ගැටලු ඊළඟ වීඩියෝ වල ඉස්සරහට ගොඩක් කරමු. ඔයාලට කියන්න ඕනේ මම අතමක ගොඩක් වීඩියෝස් වලට ක්‍රම ගොඩක් දානවා. හැබැයි තව ඊටත් වඩා හොඳ ක්‍රම තියෙනවා. ඒවා ඔක්කොම වීඩියෝස් වලට එන්නේ නැහැ කියන්න ඕනේ. හැබැයි මගේ ක්ලාසස් වල ගොඩක් වෙලාවට ඒවා කරනවා. මොකද හේතු කිහිපයක් මත එහෙම කරන්නේ. මම හිතන්නේ ඔයාලට මගේ ක්ලාසස් වලට වෙන සම්බන්ධ වෙන්න පුළුවන් ඉස්සරහට. එහෙම නැත්නම් මේකෙනුත් ගොඩක් දේවල් වලට ඉගෙන ගන්න පුළුවන්. ක්ලාස් යන්න බැරි ඒ වගේ ආර්ථික අපහසුතාව තියෙන කට්ටියට උනත් මේකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලා බලන්න යාළුවන්ට ෂෙයා කරන්න ගොඩක් කට්ටියට මේවා වැදගත් වෙයි. අවසාන වශයෙන් කියන්න ඕනේ තාම මගේ channel එකට subscribe නැත්නම් දැම්ම කරන්න. එකතු වෙන්න channel එකත් එක්ක ඒ වගේම යාළුවන්ට කියන්න මේක බලන්න කියලා. ඔයාලට අලුත්වෙන්ම දාන වීඩියෝ එක්කෙනින් දැනගන්න නම් මේ bell mark එකක් ඇති ඒක click කරන්න. ඒ වගේම Facebook group එකක් තියෙනවා IQ Very Easy
SLS පරිපාලන සේවා කියලා. ඒ වගේම IQ Veris කියලා page එකකුත් තියෙනවා. ඒ දෙකමටම join වෙන්න. තව අලුත් වීඩියෝ ගොඩක් එනවා මේ සම්බන්ධයෙන්. කියන සංඛ්‍යා රටාවල මම ගොඩක් දාන. ඒතර ගොඩක් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.